හායලම අදයි බලන්නේ DJI Neo drone එකට සම්පූර්ණයෙන්ම සමාන වෙන මේ GT3 කියන supreme budget drone එක ගැන full tutorial එක. ඔයාලට මේ වීඩියෝ එකෙන් මේකේ unboxing එකක්, camera test එකක් සහ flying test එකක් බලා ගන්න පුළුවන්. සහ මේක රුපියල් 10000ක් වගේ පොඩිම budget එකකට ගන්න කොහෙන්ද කියලා අපි අද කතා කරන්න යනවා. හරිද? හැමදාම කියන වීඩියෝ එකට like එකක් දාලා set. ඔයාලට මේකේ box එක මෙන්න මගේ dark grey color එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ළමයි. මෙතන ඉස්සරහ ෆොටෝ එකකුත් තියෙනවා. ඒක DJI Neo වගේම තමයි මේකේ remote එක ඔක්කොම DJI Neo එකම තමයි හදලා තියෙන්නේ. බර සහ කැමරා එක තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. මෙන්න විදිහට LED එක ගත්තට පස්සේ ළමයි තියෙනවා මේක ප්ලාස්ටික් පැකේජ් එක තමයි වෙලා තියෙන්නේ. අර ඔයාලට වෙනදා එන බෑග් එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ drone එකේ. මෙන්න විදිහට තමයි තියෙන්නේ. මේකේ දෙපැත්තෙන් පොඩි බටන්ස් වගේ තියෙනවා. තද කරලා තියෙන මේක එළියට ගන්න. මේ ගේමක් දෙනවා පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන බැටරි එක තියෙන යට පැත්තේ පොඩි ක්ලිප් එකක් තියෙනවා. මේ විදිහට ඔයාලට ගලවලා ගන්න පුළුවන් එළියට එතන පොඩ්ඩක් ටච් එකක් දීලා මිලියම්පියර් 1800 වගේ බැටරි එකක් තමයි ළමයි තියෙන්නේ. මේක ඔයාලට විනාඩි 18ක් 15ක් වගේ ෆ්ලයි කරන්න පුළුවන් normal fly එකේ. මෙතන තියෙනවා sensor එක. යටත් sensor එකක් තියෙනවා. පොඩි cam එකක් තියෙනවා යට. මේ වටේම තියෙන ළමයි sensors මොකද ඔයාලට මේ walls වලට ගියාට පස්සේ බිත් වල එහෙම වදින ගියාට පස්සේ ඔටෝම sensor detect වෙනවා. ඔයාලා videos වල දැකලත් ඇති සමහර විට. ඒ sensors තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන උඩ තියෙනවා power button එක අපිට power on කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට light පත් වෙනවා ළමයි. හරිද? මේ විදිහට light පත් වෙනවා සහ කැමරාව උඩ පාත යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ DJI එකේ අර තියෙන light indicatorsම මේකෙත් බලා ගන්න පුළුවන්. සහ DJI එක සමාන කරනවා නෙවෙයි. but ඒක clone එකක් කියලා කියන්න පුළුවන්. හරිද? කැමරාව මෙන්න මේ විදිහට තමයි අපිට remote එක බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙනවා කැමරා එක ඇඩ්ජස්ට් කරන buttons සහ drone එකට ඕනි එක එක දේවල් කරන buttons ටික තියෙනවා. මම මෙතන double A බැටරි තුනක් දාන්න තියෙනවා. double A කියන්නේ ටිකක් පොඩි බැටරි එක. හරිද? ලොකු එක නෙමෙයි පොඩි එක. මෙතෙන්ට ළමයි පුළුවන් ඔයාලට මේ ෆෝන් එක මවුන්ට් කරන ස්ටෑන්ඩ් එක හයි කරන්න මෙතෙන්ට. හරිද? ඔයාලා දැක්කනේ අර බොක්ස් එකේ තියෙන පොඩි කෑල්ල. පොඩි මාරම් පෙන්න. මේක මවුන්ට් කරන්න මෙතෙන්ට ළමයි තියලා පොඩ්ඩක් අත කරගම ටික් ගාලා කට්ටයක් පයින්න. ඒක මවුන්ට් කරලා තමයි ඔයාලට කැමරාවට බලා ගන්න පුළුවන් එන්නේ මේ ෆෝන් එක මෙතෙන්ට මවුන්ට් කරලා. ඔන්නට පස්සේ ගලවලා දාන්නත් පුළුවන්. ප්‍රශ්නේ නැහැ. හරි මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ. මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් වගේ තමයි බර වෙන්නේ. 200කුත් නැහැ. හරිද? සුප්‍රීම බජට් ඩ්‍රෝන් එකක් කියන්නේ මේක මාර සිම්පල් බර නැහැ. වැඩි බරක් එන්නේ නැති නිසා මෙන්න මේකේ යූසර් මැනුවල්ස් කොපි දෙකක් කියනවාට මේකේ තියෙනවා QR එක මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහ සහ අපිට කැලිබ්‍රේෂන් කරන්න ඕන විදිහ හැමදේම තියෙනවා. මේ තියෙන අපේ කැලිබ්‍රේෂන් ටික කරන විදිහ සහ ෆෝන් එක මවුන්ට් කරගන්න විදිහ. මොකද මම මේ ටික කියන්න ඕනේ නැහැ ඔයාලට. මේක බලලා අදහසක් ගන්න පුළුවන්. මේක නෙමෙයි ඩ්‍රෝන් එක ආවට පස්සේ යූසර් මැනුවල් එක බලලා අදහසක් ගන්න පුළුවන් හිම බැරි නෑ කාටවත්. හරිද? අපි යම් මේකේ ෆ්ලයින් ටෙස්ට් එක සහ කැමරා ටෙස්ට් එකක් බලන්න අපේ ඉස්කෝලේට. මේක තියලා අපි මම හිතනවා ඔයාලට ඩ්‍රෝන් එකේ සයිස් එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා බලන්න මේ තියෙන පිට්ටෙන්නේ බිම තියලා තියෙන්නේ. හරිද? බිම තිබ්බට පස්සේ මෙතන තියෙන්නේ උඩට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ස්ටේබල්ද කියලා. මොකද මේක GPS නැතත් එහෙම යන්නේ නැහැ. ඒක සාමාන්‍ය ෆ්ලයිට් එකේ තියෙනවා. මම ඔයාලට මේ පැත්තේ උඩින් දාන්නම් කැමරා ටෙස්ට් එක. මේක ලයිව් කැමරා ටෙස්ට් එක තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ළමයි කොච්චර උඩකට මේක යනවද කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව. තව ඩ්‍රෝන් එකක් තියෙනවා ළමයි. මේ ඩ්‍රෝන් එකම තමයි ඒක අර කොපි එකක්. මේක මීටර 50ක්වත් යවන්න බෑ. කඩන් වැටෙනවා. ඔයාලා දැකලා ඇත්ත මේ ළමයි මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොච්චර උසකට යනවද කියලා සහ මේක ඔයාලට ගන්න පුළුවන් ඉන්නේ පෙලෝරි අපෙම විතරයි. ඉතින් ඔයාලට රුපියල් 10000ක වගේ පුංචි බජට් එකකට මෙන්න මේ ඩ්‍රෝන් එක ඔයාගෙම කරගන්න ඕන නම් ඔයා පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර්ස් වලට මැසේජ් එකක් දාලා ඕන දෙයක් අහගෙන මේක ගැන සම්පූර්ණ අවබෝධයක් ඇතුව ඩ්‍රෝන් එකක් ගන්න. මොකද ඩ්‍රෝන් එකක් ගැන දන්නේ නැතුව ඩ්‍රෝන් එකක් අරගෙන වැඩක් නැහැ. ඉතින් අපේ නම්බර් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. මැසේජ් එකක් දාලා අනිවාර්යෙන් මේ ඩ්‍රෝන් ගැන ඕනි විස්තරයක් අහගෙන ඔයාලට මේක බයි කරන්න පුළුවන් රුපියල් 10000 වගේ පොඩි මුදලකට. ඉතින්ම අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සෙට් වෙන්න. අනිවාර්යෙන් අපි ඊළඟට ගේන්න ඕනි ඩ්‍රෝන් එක මොකක්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න.